ඔන්න අදත් ගොඩක් ආදරෙන් මදුෂි මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අදත් මම වැදගත් වීඩියෝ එකක් කතා කරන්න ආවේ කියලා thumbnail එක දැක්ක අය දන්නවා. ඉතින් මම ඇත්තටම අදිබර අම්මා කෙනෙක් එක්සයිස් නොකර කැමති පොඩි දේවල් සීමා සහිතව කාලා පැණි රහ කාලා කොහොමද මගේ බර අඩු කරගත්තේ කියලා තමයි මගේ අත්දැකීම අද කතා කරන්න යන්නේ. ඉතින් මේ කිලිනික් කාඩ් එක ලියනකොට ඇත්තටම මගේ බර උනේ කිලෝ 89යි ග්‍රෑම් 200ක්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවනේ මං අදිබර අම්මා කෙනෙක් කියලා. ඉතින් මාව කෙලින්ම පෝෂණ අංශයට දැම්මා. ඔයා කන්න ඕනේ ඒගොල්ලෝ කියන විදියට කියලා. ඉතින් ඒගොල්ලෝ කියන ඔක්කොම නම් මං කරේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම මට සීනි දාලා තේ එකක්වත් බොන්න එපා කියලා තමයි ඒගොල්ලෝ නිර්දේශ කළේ. ඒ වුණාට මම චොකලට් එහෙම කෑවා. චොකලට් කෑවා, කේක් කෑවා. හැබැයි ලොකු ප්‍රමාණවලින් නෙවෙයි ආස හිතින වෙලාවට පොඩ්ඩක් කෑවා. ඉතින් මගේ බබා හම්බ වෙන්න අවසානයේට බර කිරනකොට මගේ බර තිබුණේ කිලෝ 92යි 400යි. ඉතින් ලොකු ප්‍රමාණයක් වැඩි වෙලා නැහැ. මුළු ගර්භණී සමයම කිලෝ 3යි 200ක් තමයි ඉතින් මගේ බර නම් වැඩි වුණේ. ඉතින් බබා කිලෝ 3යි 550යි. එතකොට ඒ අතින් බැලුවමත් මගේ බර එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා කිලෝ 3යි 200ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. නම් මගේ බර අඩු වෙලා බබා කිලෝ 3යි 550යිනේ. ඒ වගේම තමයි අපේ ශරීරයෙන් ඉවත් කරන ඒ අපද්‍රව්‍යත් එක්ක බලනකොට මම සෑහෙන්න ප්‍රමාණයකට මගේ බර මේ ගර්භණී කාලේ අඩු කරගෙන නම් තියෙනවා. ඉතින් කොහොමද මේක කළේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මට එයාලා උපදෙස් දුන්නේ නම් තේ එකක්වත් සීනි දාලා බොන්න එපා කියලා. ඒ වගේම තමයි ඉස්සලාම කතා කරමුකෝ අපි එයාලා මොනවද කරන්න කියලා මම කරේ නැත්තේ කියලා මේ පෝෂණාංශයෙන්. ඉස්සලාම තමයි මම ඇවිද්දේ නම් නැහැ. ඒකට එක හේතුවක් තමයි මාස 3 මාරේ මට පොඩක් බ්ලීඩ් වුණා. ඇවිද්ද නිසා නෙවෙයි බ්ලීඩ් උනේ. ඒ නිසා මම කොහොමත් ගර්භණී සමයේම ඇවිද්දේ නැහැ. ඕනනම් දවස් 3-4ක් නිකන් පොඩ්ඩක් අර try කරන්න වගේ ඇවිද්දා. ඒ ඇරෙන්න මං ඇවිද්දේ නැහැ. ඒ වගේම තමයි වතුර මිලිලීටර් 2මාරක් සාමාන්‍ය අම්ම කෙනෙකුටත් ඒක නියම කරනවා. ඉතින් මම වීඩියෝ එකක් දාලා තිනවා කොහොමද මම වතුර අප්පිරියාවෙන් ඉඳලා බොන්න අප්පිරියාවෙන් ඉඳලා කොහොමද මම වතුර බොන්න පුරුදු වුණේ කියලා. ඉතින් ඒක අප්පිරියාවෙන් ඉන්න අම්ම කෙනෙක් නම් ඔයාලා ඒක බලන්න. ඉතින් ඒ වගේ තමයි උනේ. ඉතින් ඇත්තටම කියනවා නම් එයාලා කිව්ව විදියට මම බත් කෑම අඩු කළා. ඒ වෙනුවට මම සැලඩ් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මේ සැලඩ් වර්ග මොනවද කියලා ඔයගොල්ලන්ට විස්තර අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒකටත් මම වීඩියෝ එකක් කරන්නම්. හැබැයි ඉතින් සැලඩ් කිව්වම කට්ටිය දන්නවනේ. එක එක සැලඩ් ඉතින් වර්ග තියෙනවනේ. ඉතින් ඒක ගැන විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. බත් වෙනුවට මම මේගොල්ලෝ කියනවනේ මේ අඬු කෝප්ප භාගයක් එකතු කරන්න කියලා. අන්න ඒ වගේ මගේ හැම වේලකටම මම සැලඩ් එක එකතු කරලා බත් ප්‍රමාණය අඩු කළා. මේකෙන් විශාල වශයෙන් මගේ බර අඩු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි දවසට බිත්තර දෙකක් ඒගොල්ලෝ කිව්ව විදියට මගේ මුළු ගර්භණී සමයම මම ගත්තා. කහමද එකක් එක්ක. අනේ බිත්තර කන්න බය වෙන්න එපා. දවස ගානේ කාලා අපිට ලෙඩ හැදෙයිද කියලා සමහර අය ටිකක් බයයි. එහෙම වෙන්න එපා. මගේ බර අඩු වුණා කියලා මම පෙන්වන්නේ මේ බලන්නකො මගේ බර අඩු වෙලා තියෙන්නේ. එතකොට හැබැයි මම කහමද ගත්තේ එකයි. කහමද ඒගොල්ලෝ නිර්දේශ කරෙත් පෝෂණාංශයෙන් එකයි. ඉතින් කහමද එකයි, බිත්තර සුදු මද දෙකයි. මගේ හැම දවසකම දවසේ ආහාර වේලට මම එකතු කරා බිත්තරේ වෙන වෙනම. ඉතින් දවසට දෙකක් අනිවාර්යෙන් කෑවා. ඒ වගේම තමයි මම පළතුරු ගත්තා. පළතුරු කෑවා. ඉඳලා හිටලා ආසාවට චොකලට්, පැණි රස ඒ දේවල් කළා. ඒ වගේම සීනි දාලා තේ බොන්න එපා කිව්වට ඒක නම් අප්පිරියයි. ඒ නිසා මම හොඳට සීනි දාලා නම් තේ බිව්වා. නමුත් බත් අඩු කරා. මම පාන් ඒව ඇත්තරම කෑවේ නෑ. කෑවෙම නැති තරම්. පාන් කෙටි කෑම මම කෑවේ නෑ. නමුත් අර ආසාවට පැණි රස ඒ වගේ දේවල් කෑවා. ඉතින් මේ විදියට කරලා
මෙන්න මේ විදිහට තමයි මගේ බර අඩු වුනේ. ඉතින් මම ටිකක් ඇවිද්දා නම් ඒ වගේම තව ටිකක් වතුර හොඳට හිතලා බිව්වා නම් මං හිතනවා තවත් මගේ බර අඩු කරගෙන ගර්භණී සමයේ ඒ අධිබර తত্ত্বය තව ටිකක් වෙනස් කරගන්න තිබ්බයි කියලා. ඉතින් ඔහොම තමයි මම කළේ. ඉතින් සලාදයක් අනිවාර්යෙන් අම්මලා එකතු කරගන්න ඕගොල්ලොන්ගේ බත් එකට තුන් වේලට රැට කන්න බය වෙන්න එපා. මම තුන් වේලම කෑවා ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ වගේම බිත්තර දෙකක් එකතු කරගන්න බය නැතුව එක කහමදයක් එක්ක ඒ වගේම මස් මාළු මොනවා තිබ්බත් මං දවසේ මේක නම් ආහාරයට ගත්තා. ඉතින් මම පළතුරු කෑවා. ඉතින් ඔයගොල්ලෝ අධිබර අම්මා කෙනෙක් නම් ඒ පෝෂණ අංශයෙන් දෙන ඒ උපදෙස් ඔයාලගේ බර කිරලා ඔයගොල්ලෝගේ තත්ත්වය බලලා ඒගොල්ලෝ දෙන උපදෙස් ඒ විදිහටම පිළිපැද්දොත් මං වගේ ඔයාලට බර අඩු කරගන්න පුළුවන්. ඉතින් පොඩි පොඩි ඒවා හැබැයි මමත් කළේ නැහැ. පැණි රහ කනවා වගේ දේවල්. ඉතින් හැබැයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම නිතරම පැණි රස කෑවේ නැහැ. නමුත් ආසා හිතුණු වෙලාවට පොඩි ප්‍රමාණයක් ගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ බර මම පාලනය කරේ. ඉතින් මේ ගැන මොනවාරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොනවාරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. එහෙනම් හැමෝටම ආදරෙයි. ගිහින් එන්නම්. බයි බයි.